මුදලාලි වැඩක් ගැලපිලා තියෙන්නේ රත්‍රණී කාලෙකට පස්සේ රංගපාපා. පලයන් ගිහලා ටක් ගාලා අර ඇඳක් හදන්න ඊටි කිරුවනේ ටක් ගාලා ඒ ටික බලලා අර කබඩ් එකට ලී කැපුවා මේ කැබිනට් එක හදන්න ලී කැපුවා මේ මහත්තයා කියන්නේ මොකද්ද සිද්ධාන්ත කියන්නේ ඕන ඕර්ඩර් එකක් ටක් ගාලා බාර ගන්න. නෑ කිසි දෙයක් හදාගන්න ඕනේ නෑ මුදලාලි. මට ගහක් තියෙනවා වට ගන්න තිබ්බනම් ඇති. ගස් කපන්නද අපි ඉන්නේ? කමන්න කීයක් හරියන්නේ නැත. හරි වැඩේ කරමු. වාස වෙලා ගණි චේන්සෝ අපි ගස්නා කීයක් වටලා තියෙනවද නේද? කෝකද වෙලා එනවා ටක් ගාලා කියන්නේ. මුදලාලි මේ තියෙන්නේ පොල් ගහ. පොල් ගහ. මේ තියෙන්නේ අපි හැමදේම කරන ලැට් එක. හැමදේම කරන ලැට් එක. ඒක ගැන එච්චර ලොකුට හිතන්න එපා. මේ පොල් ගහ වටලා දෙන්න මට ලැට් එක බේරලා. පොඩි සිද්ධාන්තයක්. මම කැමරාවට කරුවා. බෝන්නේ නෑ මෙයා ගැන ඔයා දන්නේ නෑ. සුපිරි බාසු නැහැ කෙනෙක්. එක දවසක් පොල් ගහක් තිබ්බනේ මෙහෙම නැවිලා. තව නැමිලා තිබ්බේ තව පොඩ්ඩක් නැවිලා තිබ්බේ. මෙතනින් දැම්ම වී කට් එක වැට්ටුවා කියන්නේ පොල් ගහ මේ පැත්තට. ඩයිලි. ඔයා ගිහිල්ලා පොල් ගහ වැටට ඉරක් අදින්නකෝ. ඉරක් අදින්නකෝ. මුදලාලියා. මේ මුදලාලි මට කොහොම හරි පොල් ගහ වටලා දෙන්න ලැට් එක බේරලා හොඳේ. අයියා මුදලාලි ලැට් එක නම් බේරලා. ඒක බය වෙන්න එපා ඔයා ඉන්නකෝ. මුදලාලි ලැට් එක බේරලා. උට ඉන්නකෝ. තමුසගේ මාර වදයන්නේ තියෙන්නේ. ඒ තමුසගේ විශ්වාස නැද්ද? හරි ගහ කපන ගමන් ලැට් එකේ ඉන්නවා මම. වාසුඹ කප්පා. කොහොමද අපේ බොස් නැවෙල්ලගේ වැඩ? තවසේ රීවනි නෑ මම ඇතුලේ වීනේ වාඩි වෙලා හිටියා විතරයි. ලැට් එක නම් බේරුණා. මොනවා ගැට වෙලා තියෙනද? खत्म बाय बाय காலை வந்த வேலை தொடங்கு மாலை வந்த சிரிப்பு வழங்கு மரம் இருந்தா வடிவம் வரும் கைத்திறன் இருந்தா அழகு